අපි 4 hour time frame එකට ස්විච් වෙන්න ඕනේ. 4 hour එකට හරි 1 day එකට හරි ස්විච් වෙලා ඊළඟට තියෙන ටික අපි මාක් කර ගන්න ඕන. RSI එක 70 හරි 70ට වැඩි හරි තියෙනවා නම් මාක් කරන්න පුළුවන්. මාකට් එක ඩවුන් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මේකට මම DIV කියලා දෙනවා. ඒ වගේම RSI එකේ අපිට ඩයිවර්ජන්ස් එකක් මාක් කරන්න පුළුවන්. මේ ඩයිවර්ජන්ස් එක නිසා මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. මෙතන ඩබල් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඒක අපි මාක් කර ගන්නවා. ඩබල් ඩයිවර්ජන්ස් එක නිසා තමයි මාකට් එක මේ විදිහට ඩවුන් වුනේ. මෙතන අපිට චොච් එකක් මාක් කරගන්න පුළුවන්. ස්විං හයි එකේ ඉඳන් ස්විං ලෝ එකට රීට්‍රේස්මන්ට් ටූල් එක දැම්මම අපිට බලා ගන්න පුළුවන් මාකට් එක මේ කහ පාටින් මාක් කරලා තියෙන ඒරියා එක ඇතුළට ඇවිල්ලා තමයි මාකට් එක ආයේ ඩවුන් වෙලා තියෙන්නේ. මේ කහ පාටින් මාක් කරලා තියෙන ඒරියා එකේ තමයි අපේ එන්ට්‍රියක් ගන්නවා නම් එන්ට්‍රි පොයින්ට් එක තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන ගෝල්ඩන් පොකට් එකට ඇවිල්ලා ගෝල්ඩන් පොකට් එක රීට්‍රේස් කරලා තමයි මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. ගෝල්ඩන් පොකට් එකේ ළඟදී මාකට් එක හැරෙනවද කියලා අපිට කැන්ඩල් ස්ටික් වලින් කන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන්. මෙතන අපිට ඊළඟ BOS එක මාක් කරගන්න පුළුවන්. මේ BOS එක මාක් කරද්දී අපි බලන්න ඕනේ මේක කැන්ඩල් බොඩි එකකින් ස්ට්‍රෝං විදිහට බ්‍රේක් වෙලාද කියලා ස්ට්‍රෝං විදිහට බ්‍රේක් වෙලා නම් විතරයි අපිට එතන BOS එකක් මාක් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා මෙතන කැන්ඩල් බොඩි එකකින් ස්ට්‍රෝං විදිහට බ්‍රේක් වෙලා තියෙනවා. මේක zoom කරලා බලුවාම අපිට ඒක හොඳට බලා ගන්න පුළුවන්.
මේක අපි BOS එකක් විදිහට ගණන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන රීට්‍රේස්මන්ට් ටූල් එක දාන්න පුළුවන් මේ BOS එකට අදාළව ස්විං හයි එකේ ඉඳන් ස්විං ලෝ එකට. එතන දැම්මහමත් පේනවා මෙතන ගෝල්ඩන් පොකට් එකයි ඊට උඩින් තියෙන ඒරියා එක 0.7යි 6යි ටච් කරලා තමයි මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතන කහ පාටින් මාක් කරලා තියෙන ඒරියා එක ඇතුළට ඇවිල්ලා තමයි මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. මෙතන 0.7යි 8යි 6 වික් එකකින් වික් එකක් එතන ගහලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට Apex retracement tool එකේ settings වලට ගිහිල්ලා මෙන්න මේ මම මාක් කරලා තියෙන ටික මාක් කරගෙන මෙතෙන් templates වලට ගිහිල්ලා ඒක save as දීලා අපිට ඒක template එකක් විදිහට save කරලා තියාගන්න පුළුවන්. ඔයාලට ඕන නමක් මෙතන save as ගිහිල්ලා නමක් දීලා මෙතන save කරන්න. එතකොට මේ tool එක අපිට හදාගන්න පුළුවන්. මේක බලනවා මේකත් BOS එකක් විදිහට මාක් කරන්න පුළුවන්ද කියලා. BOS එකක් විදිහට මාක් කරන්න නම් ස්ට්‍රෝං කැඩල් බොඩි එකකින් බ්‍රේක් වෙලා තියෙන්න ඕනේ. මෙතන පේනවා මේක ස්ට්‍රෝං කැඩල් බොඩි එකකින් බ්‍රේක් වෙලා නැහැ, වික් එකකින් බ්‍රේක් වෙලා තියෙන්නේ. ඒකින්ද මේක අපිට BOS එකක් විදිහට ගන්න බෑ. ඊළඟට මේ පහළ තියෙන ලොං වික් එක කැඩල් බොඩි එකකින් ස්ට්‍රෝං විදිහට බ්‍රේක් වෙලා තියෙනවා. ඊළඟ එක අපිට BOS එකක් විදිහට ගන්න පුළුවන්. BOS එකක් දෙනවා කියන්නේ ආයි මාකට් එක පොඩ්ඩක් අප් වෙලා ආයි මාකට් එක ඩවුන් වෙනවා කියන එක තමයි එකෙන් කන්ෆර්මේෂන් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ විදිහට අපිට මෙතනදී ඩයිවර්ජන්ස් එකක් තියෙනවද කියලා බලන්න පුළුවන්. මෙන්න මේ POI ඒරියා එකට ඇවිල්ලා ඩයිවර්ජන්ස් එකක් හදලා තියෙනවා නම් POI එක OB එකක් විදිහට OB එකක් වගේ ක්‍රියා කරන නිසා මෙතනින් අපිට කන්ෆර්මේෂන් එකක් බලලා මාකට් එක පොඩ්ඩක් අප් වෙන්න පුළුවන් කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. අපිට කොච්චර දුරට අප් වෙනවද කියලා බලන්න අපිට BOS එක මාක් කරගත්ත ඒරියා එකේ සිං හයි එකයි සිං ලෝ එකයි අතර රීඩ්‍රේස්මන්ට් ටූල් එක දාලා අපිට එන්ට්‍රි පොයින්ට් එක මාක් කරලා ඉතින් අපිට අප් වෙනවා කියලා ගන්න පුළුවන්. දැන් මම RSI එකට රීඩ්‍රේස්මන්ට් ටූල් එක දාන්න පුළුවන්. RSI එකේ පිළිගන්න මාක් කරපුවාම RSI එකේ ස්ට්‍රක්චර් උඩට බ්‍රේක් කරලා තියෙන්නේ. POI එක ළඟට ඇවිල්ලා අපිට කැන්ඩල්ස්ටික් වලින් කන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන්. මාකට් 4 hour ටයිම් ෆ්‍රේම් එකට වගේ ගිහිල්ලා කැන්ඩල්ස්ටික් වලින් කන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන් මාකට් එක අප් වෙන්න යනවාද කියලා. මෙන්න මෙතන ලොකු ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ මම මාක් කරගෙන මෙතන තියෙන OB එක ඊට උඩින් ලොකු ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා. අපි 1 hour ටයිම් ෆ්‍රේම් එකට වගේ සිට වෙනවා. අපිට ඒක හොඳට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ෆෙයාර් වැලියු ගැප් එක ෆිල්ටර් කරන්න මාකට් එක පහළට එන්න පුළුවන්. අපි මෙතන රීට්‍රේස්මන්ට් ටූල් එක දැම්මම මෙතන ගෝල්ඩන් පොකට් එකක් එන්නේ. අපි මාක් කරලා තියෙන OB එක ළඟට. ඒකින්ද අපිට හිතන්න පුළුවන් මාකට් එක OB එකට ඇවිල්ලා මාකට් එක උඩට අප් වෙයි කියලා. මෙතන පින්ච් පොයින්ට් එක විදිහට මාක් කරගන්නවා. මෙන්න මේ විදිහට අපිට රීට්‍රේස්මන්ට් ටූල් එක භාවිත කරලා මාකට් එක කොයි පැත්තටද යන්නේ කියලා සෙන්සිබල් අනුව බලන්න පුළුවන්. ඒ වගේම ටෙක්නිකල් වලට අනුව රීට්‍රේස්මන්ට් ටූල් එක දාලා අපිට බලා ගන්න පුළුවන්.